හරි ඔන්න ඉන්නවා කීටෝනයක්. මෙයාට දාන්න යන්නේ ජලීය එන්නේ ඔය. එතකොට අපි කොහොමද මේ වගේ කෙනෙක්ගේ යාන්ත්‍රණය ලියන්නේ? ඒත් කිසිම එහෙම සැලකිය යුතු වෙනසක් නැහැ. හරියට කල්පනාවෙන් ඉන්න. වැඩි ඇතුලේ සිහිය තියාගන්න. මේ වගේ කෙනෙක්ගේ යාන්ත්‍රණය ලියන්න යන්න. කීටෝනයක් මේ දාසරේ. ඒත් එහෙම මහලොකු විශේෂත්වයක් නැහැ. අල්ලපු ගෙවල් දෙකන්නේ තියෙන්නේ. ගෙවල් දෙකම සමානයිනේ මෙතන දින. වෙනස් වෙනවදින් ප්‍රතිඵල දෙකක් ඇත්තටම හැදෙනවා. ඒකත් මම ඊළඟට වෙනම කියන්නම්. දැන් මේක බලන්න ගෙවල් දෙකම සමානයි ළමයි. ඒතර ඔය වෙන්නේ මේ වගේ තැනකදී වෙන්නේ ඔය ගෙවල් දෙකෙන් මොකක් හරි එකකින් H එකක් අයින් වෙන එක. ගෙවල් දෙක අසමාන වුණොත් අදිස්සියමත් එක ගානේ, ඒ කියන්නේ එක පැත්තෙන් අයින් වෙලා එක ඍණායනිකුයි අනිත් පැත්තෙන් අයින් වෙලා වෙන ඍණායනිකුයි විදිහට ඍණායන දෙක මිශ්‍රණයක් එනවා. නමුත් මේ වගේ යාන්ත්‍ර දෙන්නේ නැහැ ඕගොල්ලන්ට කීයටවත්. බය වෙන්න එපා. ඕගොල්ලන්ගෙන් අහුවොත් අහන්නේ දෙපැත්ත සමාන වෙන යාන්ත්‍රයක් විතරයි. දෙපැත්ත ගෙවල් දෙකක් තියෙනවා. එතකොට ඇත්තටම ඇනායන දෙකක් හැදෙනවා. වම් පැත්ත ගෙදරින් ගලවලා එක ඇනායනයකුයි දකුණු පැත්ත ගෙදරින් ගලවලා තව ඇනායනයකුයි. ඒක දෙකම එකපාර ගැලවෙන්නේ නැහැ. වරකට එක H එකයි. කොහොම කරත් උපරිම වශයෙන් ගැලවෙන්නේ වරකට එක H එකයි. ඊට වඩා ගැලවෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. හරි. එතකොට මෙතනදී නම් ඉතින් කොයි පැත්තෙන් H එක ගැලවුවොත් එකයිනේ. මම එතකොට එක පැත්තක H එක වෙනම පොඩ්ඩක් පෙන්නන්නම් මෙහෙම CH2H කියලා. අනිත් පැත්ත නිකම්ම CH3 කියලා ඔහොම තියෙනවා. හරි. ඔන්න ඉන්න. ඔන්න මාධ්‍යයට අර දාලා තියෙන බස්වෙන් එන OH- එනවා. එයා සුපුරුදු විදිහට අර හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දෙනවා. අපි මේක පොඩ්ඩක් පිළිවෙලකට ලියමු නේද? මේ පාටවල් එහෙම පාවිච්චි කරලා මම ලියන්නම්. මොකද ටියුට් එකෙත් මේක ලියන්න කියලා තියෙනවා. අපි මේක යාන්ත්‍රණය ලියන්නේ. හරිද? දැන් යාන්ත්‍රණය ලියනකොට පටන් ගන්නේ එන්න කීටෝනය CH3 C double bond O CH3. එයාගේ මේ එක H හයක්ම ඉන්න ඇල්ෆා හයිඩ්‍රජන්ලා. ඒ අතරින් කවුරු එක්කෙනෙක්නේ වාසනාවන්තයා වෙන්නේ. ඔන්න ඒ H එක මෙයා කියලා හිතමු. අර ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් අයින් වෙන්න එක හා සමාන හැකියාවක් තියෙනවා. කවුරු හරි එක්කෙනෙකුට ඉතින් අවස්ථාව අනුව වාසනාව හම්බෙනවා. වාසනාව හරි අවාසනාව හරි මොකක් හරි එක. OH- එනවා. දැන් මෙයා ඩෙල්ටා ප්ලස් වෙලා ඉන්නේ. ඒක පෙන්වන එක අනිවාර්ය නෑ. නමුත් අපි ඒක පුරුද්දට වගේ ඔන්න මම දැම්මා. ඉතින් අර OH- ගේ ඉලෙක්ට්‍රෝන මෙහෙම හයිඩ්‍රජන්ට දෙනවා. හයිඩ්‍රජන් ඒ ඉලෙක්ට්‍රෝන කාබන්ට තියාගන්න කියලා ගැලවිලා යනවා. එතකොට එහා පැත්තෙන් හයිඩ්‍රජන් එක ගැලවිලා ගියාට පස්සේ හම්බෙනවා CH2 CO CH3. මම අර C double bond O එක නිකන් දිගහැරලා ලියන එක එතෙන් අත්‍යවශ්‍ය නැති නිසා ඒක කෙටි කරලා CO කියලා ලිව්වා. ඒක අවුලක් නැහැ. ඊළඟට මොකක්ද වෙන්නේ? ඔන්න දැන් කාබ් ඇනායනය හැදුණනේ. පළවෙනි පියවර කාබ් ඇනායනය හැදෙන එකනේ. දෙවෙනි පියවරේ හැදෙන කාබ් ඇනායනය සෙට් වෙන එක. ඔන්න හැදිලා තියෙනවා කාබ් ඇනායනය. එයා තාම ওই වැඩේට මූණ දුන්නේ නැති කීටෝනයක් ගාවට යනවා. එහෙම. මේ කෙනා තාම මේ වැඩේට මූණ දුන්නේ නැති කීටෝනයක් ගාවට මෙහෙම වෙන්න සිට. ඊළඟ මොකද්ද වෙන්නේ? මෙයා තමන්ගේ ඉලෙක්ට්‍රෝන අර කලින් එකේ වගේ මෙහෙම කාබන්ට දෙනවා. කාබන් මෙහෙම බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන්ට ගලවනවා. ඒව දැන් පුරුදුයිනේ. ඒ නිසා මම ගොඩාක් පැහැදිලි කරන්නේ නැහැ දැන් ඒ තැන්. කලින් කියපුවාමනේ මේ ආයේ වගේ මේවනේ කියන්නේ. ඩබල් බොන්ඩ් O එක O- එකක් වෙනවා. දෙපැත්ත හිටපයි කිසි වෙනසක් නැතුව ඉන්නවා. අලුතින් එන ඍණායන මෙන්න CH2 CO එක මම ඕන්න දිගෑරලා දින්න දෙයාගේ. පොඩ්ඩයි එතෙන්ද විතරක් මම ඒක දිගෑරලා නැන්දා. ඕනයි මෙතනත් දිගෑරලා දින්න තිබ්බේ නැහැ. ඉතින් එහෙම කරමු කමන්නේ. නැත්තම් බලන්න අතරින් කොහෙන්ද ඩබල් බොන්ඩ් O එකක් ආවේ වගේ පුදුම වෙනවා ඊළඟට. හරි මම ඔන්න දිගෑරලා. මෙයා හම්බෙනවා. ඊට පස්සේ මෙයා මාධ්‍යෙන් ජලයෙන් H එකක් අරගෙන ඔතෙන් O- එකට සෙට් කරගෙන ඒක OH එකක් බවට පත් කරගන්නවා. එහෙම. ඔක තමයි එතන යාන්ත්‍රණයේ සිද්ධ වෙන සමස්ත කතන්දරේ. හරිනේ ඔකනේ. මෙයාට කියන ඔය තමයි ලෝකේ පොඩිම කීටෝනෙන්නේ කාබන් 3 කීටෝනේ. කීටෝනයක් වෙන්නේ මැද ඩබල් බොන්ඩ් O එකක් තියෙද්දිනේ කාබන් දාම එක. ඒතර මැදක් වෙන්න අඩුම ගානේ කාබන්ලා 3ක්වත් තියෙන්න එපයි. ඒතර කීටෝන එක පොඩිම කීටෝනේ වෙන්නේ කාබන් 3 කීටෝනේ. මෙයාගේ නම ඇසිටෝන් කියලා එකක්. අර ඒ නම් ඇත්තටම IUPAC නම්වත් නෙවෙයි. නිකන් අර ව්‍යවහාරයේ පාවිච්චි වෙන නම්. ඇසිටෝන් කියලා මෙයාට කියන්නේ නිසා මේ නිකන් ඔය නෝට් එකේ මම මේක දීලා ඇත්තේ ඇසිටෝන් වල සංගණනය කියලා වගේ වචනකින් දීලා තියෙන්නේ. ඒ ඇසිටෝන් කියන්නේ පොඩිම මේ කීටෝනය. ඇසිටෝන් කියන්නේ ඒ කියන්නේ ඒ වගේ මූලික වචන කීපයක් තියෙනවා. මම නිකන් කියනවා නම් දැන් ෆෝමැල්ඩිහයිඩ් කියලා එකක් තියෙනවා. මම ගිය සතියේත් කිව්වා ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ එක කාබන්ගේ ඇල්ඩිහයිඩයට.
ෆෝමැල්ඩිහයිඩ්. ඇසිටැල්ඩිහයිඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ කාබන් දෙකේ ඇල්ඩිහයිඩේට ඇසිටැල්ඩිහයිඩ් කියලා කියනවා. ඔය වගේම මේ කාබොක්සිලික් අම්ලවල දෙනවා ෆෝමික් ඇසිඩ් සහ ඇසිටික් ඇසිඩ් කියලා. ෆෝමික් අම්ලය ඇසිටික් අම්ලය කියලා. එතන ෆෝමික් අම්ලය කියන්නේ තනි කාබන්ගේ කාබොක්සිලික් අම්ලයට. මේ ඇසිටික් අම්ලය කියන්නේ කාබන් දෙකේ කාබොක්සිලික් අම්ලයට. අර ඒව නිකන් කියන නම් ඒවා සම්මත IUPAC නම් නෙමෙයි. ඉස්සර භාවිතා වුණ නම් ඒවා අදටත් භාවිතා වෙනවා. කීටෝන වල එහෙම ගොඩක් නැහැ. කීටෝන වල එහෙම මොකද්ද ෆෝමැල්ඩිහයිඩ් වගේ ඕන් එහෙම මොකක්ද ගන්නෑ. ඇසිටෝන් කියලා එකක් විතරයි ඉන්නේ. ඇසිටෝන් කියන්නේ පොඩිම කීටෝනේ. කීටෝන ඕකට එච්චරම ගැලපෙන්නේ නැහැ. තනි කාබන්ගේ ඇල්ඩිහයිඩය ෆෝමැල්ඩිහයිඩ්, තනි කාබන්ගේ කාබොක්සිලික් අම්ලය ෆෝමික් අම්ලය. කාබන් දෙකේ ඇල්ඩිහයිඩේ ඇසිටැල්ඩිහයිඩ්, කාබන් දෙකේ කාබොක්සිලික් අම්ලය ඇසිටික් අම්ලය. ඇල්ඩිහයිඩ් වල එහෙම එක එක ඒවා ගොඩක් නැහැ. කාබන් 3ගේ ඇල්ඩිහයිඩ් කීටෝන වල කාබන් 3 කීටෝන්ට විතරයි නමක් තියෙන්නේ. එයා ඇසිටෝන් එච්චරයි. එහෙමයි. හරි ළමයි ටියුට් එකේ එහා පිටුවේ තියෙනව නේද මේ ඇසිටෝන්ගේ සංගණන යාන්ත්‍රණය ලියන්න වගේ ඉඩක්. ඒ ඉඩ සම්පූර්ණයෙන් පාවිච්චි වෙන්නේ මේකට. එහා පැත්තේ තියෙනවනේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ ඇසිටෝන් වල සංගණනය කියන්නේ. ඉතින් පුළුවන් නම් බෝඩ් එක බලන්න නැතුවම වගේ ඔය මම බෝඩ් එකේ ලියලා තියෙන සිද්ධිය තමන් හිතලා දාගන්න. යාන්ත්‍රණේ දැන් තුන්වෙනි එක වගේනේ ඔය ලියන්නේ. මුලින්ම මම එකක් නෝට් එකේ ලියුවා ඊට පස්සේ එකක් කටවැඩ කොලයක කරා දැන් ওই තුන්වෙනි වගේ යාන්ත්‍රණේනේ තනියෙන් කරන්න බලන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට